ආයිබෝන් කියලා පිළිගන්නවා හැමෝම ආලොග්ට ටිස්නිගෙන තවත් අලුත් YouTube වීඩියෝ වල හැමෝම ඔන්න ඉතින් අද අපි මේ වීඩියෝෙන් අරන් ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ තියෙන ESP32 C3 mini එකේ සහ මෙන්න මේ මගේ අතේ තියෙන ESP32 S3 Super mini කියන බෝඩ් දෙකේ කම්පැරිසන් වීඩියෝ. ඉතින් අපි මේ වීඩියෝෙන් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ බෝඩ් දෙකේ තියෙන වෙනස්කම් මොනවද, ඒ වගේම අපිට මේ බෝඩ් එකෙන් මොන වගේ බෝඩ් එකකින්ද, ඒ කියන්නේ AI multitasking robots ලා වගේ හදන්න පුළුවන් අපිට පාවිච්චි කරන්න පුළුවන් බෝඩ් එක මොකක්ද සහ මේ බෝඩ් එකෙන් හොඳම බෝඩ් එක මොකක්ද කියලා තෝරන්න තමයි අපි යන්නේ. ඒ වගේම අපි කන්නු වීඩියෝයක් ගෙන ආවා ESP32 එකක් සහ මෙන්න මේ ESP32 C3 mini බෝඩ් එකක් අතර තියෙන වෙනස. ඉතින් අද අපි මේ ගෙන ආවේ මේ ESP32 C3 mini එකයි S3 mini එකයි ගැන කතා කරන්න. ඉතින් ගොඩක් කට්ටිය පටලවාගෙන ඉන්නේ C3 mini S3 mini කිව්වම නිකන් කටින් කියවෙන එකම වචනයක් වගේනේ. ඉතින් ගොඩක් අය පටලවාගෙන ඉන්නේ මේ බෝඩ් දෙක ගැන. ඉතින් අද අපි සරලව මේ බෝඩ් දෙකේ පැටලෙවිල්ල ලියාගමු. ඒ කියන්නේ මේ බෝඩ් දෙක එකම එකක්ද නැත්නම් මේකේ තියෙන වෙනස්කම් මොනවද, මේ ඔක්කොම ගැන කතා කරමු. එහෙනම් වැඩි කතා වුන්නේ අපි යමු අපේ වීඩියෝ එකට. ඉතින් ඔන්න යාළුවනේ ඔයාලට පේනවා මේ බෝඩ් දෙකම නිකන් එක වගේ. ඔයාලට දැන් අඳුර ගන්න බෑ නේද බැලු බැලමෙම මොකක්ද ESP32 C3 Super Mini එක, මොකක්ද ESP32 S3 Super Mini කියලා ඔයාලට අඳුර ගන්න බෑ නේද? ඉතින් ඔයාලට මේක පිටිපස්ස හරවලම තමයි බලන්න වෙන්නේ. ඉතින් දැක්කනේ මෙන්න මේ තියෙන්නේ ESP32 S3 Super Mini එක. ඊට පස්සේ මගේ අතේ තියෙනවා ESP32 C3 Super Mini එක. ඉතින් දැක්කනේ බැලුව බැලමෙම මේ බෝඩ් දෙක නිකන් එක වගේ තමයි අපිට පේන්නේ. ඒ වුණාට එක වගේ පේනකොට මේ බෝඩ් දෙකෙන් වෙන කාර්යයන් සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ වගේම මේක ඇතුලේ තියෙන ස්පෙસિෆිකේෂන් සම්පූර්ණ සමන එකට එකක් ගැලපෙන්නේ නැහැ, ගොඩාක් වෙනස්. ඉතින් අපිට මේ දෙකෙන් ගොඩක් වැඩ කරගන්න පුළුවන්. ඒ වුණාට අපි අද කතා කරමු මේ දෙකෙන් මොකක්ද හොඳම සහ අපිට පොඩි පොඩි ඒ කියන්නේ පොඩි විදිහට කරන ඒත් ලොකු වැඩක් ගන්න පුළුවන් බෝඩ් එක මොකක්ද කියලා අපි කතා කරමු. එහෙනම් මම මුලින්ම මේකෙදි කතා කරන්නම් ප්‍රොසෙසර් එක සහ මෙමරි එක ගැන. එතකොට මේ තියෙන්නේ ESP32 C3 mini එක. එතකොට මේ C3 mini එකේ තියෙන්නේ single core RISC-V කියන ප්‍රොසෙසර් එක. ඒකේ ස්පීඩ් එක වෙන්නේ MHz 160ක්. ඒ වගේම මේ තියෙන්නේ ESP32 S3 Super mini එක. මේක ඩුවල් කෝ X10 LXV කියන ප්‍රොසෙසර් එකත් එක්ක එන්නේ. ඒ වගේම මේකේ ස්පීඩ් එක තමයි MHz 240ක් කරන. ඉතින් ඔයාලට පේනවා ඇති ස්පීඩ් එක අතින් ගොඩක්ම වැඩි. මෙන්න මේ තියෙන S3 Super mini බෝඩ් එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ ස්පීඩ් එක වෙනවා MHz 240ක් විදියට. ඒ වගේම මෙන්න මේකේ ස්පීඩ් එක වෙන්නේ MHz 160යි. ඉතින් එතනම පේනවා අපිට කොච්චර ලොකු පරතරයක් ස්පීඩ් එක අතින් තියෙනවද කියලා. එතකොට මේකේ දැන් අර ප්‍රොසෙසර් දෙකත් ගොඩක්ම වෙනස්. මේකට තියෙන සිංගල් කෝ එකක්, මේකට ඩුවල් කෝ ප්‍රොසෙසර් එකක් අපිට එන්නේ. ඒ වගේම අපි මේකේ RAM එක ගැන කතා කරොත් මේ තියෙන C3 එකට තියෙන්නේ කිලෝබයිට් 400ක වගේ RAM එකක්. එතකොට අපිට මේ තියෙන S3 එකට තියෙනවා කිලෝබයිට් 512ක වගේ ප්‍රමාණයක RAM එකක්. ඉතින් ඒක ගත්තත් ඒකෙත් දැන් මේකට වැඩි 100ක වගේ RAM එකේ පොඩි වෙනසක් වෙලා තියෙනවා. ඒ වගේම තවත් අපිට තියෙන කේපබිලිටි එකක් තමයි මෙතනදී අපිට දැන් ඔයාලා අහලා තියෙනවනේ දැන් මේ C3 එක දැන් අපි ඔය කම්පියුටර් එකකට නැත්නම් ලැප්ටොප් එකට ප්ලග් කරපුවම ඒ ලැප්ටොප් එක කම්පියුටර් එකට අඳුර ගන්න බෑ මේක මොකක්ද ඩිවයිස් එක කියලා. දැන් අර ඔයාලා දැකලා තියෙනවනේ අපි අලුතෙන් ගත්ත මවුස් එකක් වෙන්න පුළුවන්, කීබෝඩ් එකක් වෙන්න පුළුවන්, ප්ලග් කරපු ගමන් කම්පියුටර් එක ඩිවයිස් එක පෙන්නනවා මෙන්න මේක තමයි මවුස් එක, මේක තමයි කීබෝඩ් එක කියලා පෙන්නනවා. ඒත් මේ බෝඩ් එහෙම පෙන්නන්නේ නැහැ. දැන් අර Arduino Uno එකත් ප්ලග් කරාම පෙන්නන්නේ නැහනේ. ඒ ඉතින් ඒ කාලේ තියෙන තාක්ෂණත් එක්ක ඉතින් මේක අපිට බලාපොරොත්තු වෙනවා. ඒත් මෙන්න මේ තියෙන S3 එකේ අර කීබෝඩ් මවුස් වල එන දියුණු තාක්ෂණය මේකට ඉන්ක්ලූඩ් වෙනවා. ඒ කියන්නේ මේක අර පරිගණකයට අපි ගහපු ගමන්, ඒ කියන්නේ ප්ලග් කරපු ගමන් මේ පරිගණකය අඳුර ගන්නවා මේ තියෙන්නේ ESP32 S3 එක කියලා. ඉතින් මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. තේරෙන්නේ නැති මොන හරිම තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මෙන්න මේ තාක්ෂණය ගැන කතා කරොත් ඒකත් ගොඩක් වටිනවා. ඉතින් මේකෙදි native USB පහසුකම අපිට හම්බෙලා තියෙනවා. ඉතින් ඇත්තම කතාව මෙතනදී මම ගොඩක්ම රෙකමන්ඩ් කරන්න ඔයාලා AI based project එකක් කරනවා නම් මෙන්න මේ තියෙන S3 Super mini එක. ඉතින් මේකෙදි ඔයාලට AI එක සාමාන්‍යයෙන් දැන් අපි Gemini වෙන්න පුළුවන්, OpenAI වෙන්න පුළුවන්, මේවා ඉන්ක්ලූඩ් කරලා සාමාන්‍ය chatbot කෙනෙක් වෙන්න පුළුවන්, නැත්නම් smart home එකක් හරි මේ වගේ දේවල් කරනවා නම් S3 එකට වඩා මෙන්න මේ තියෙන C3 එකට වඩා S3 එක ගොඩක් ඵලදායී වෙනවා. ඉතින් ඔන්න තවත් ලොකු වෙනසක් තියෙනවා මේ බෝඩ් දෙකේම. ඉතින් බෝඩ් දෙකේ තියෙන වෙනසක් කියන්නේ ඔයාලට දැන් පේනවද මෙන්න මේකේ මෙතන මේ පුංචි
LED එකක් තියෙනවා. ඉතින් මේක නිකම්ම නිකන් LED එකක් නෙමෙයි. මේක super RGB එකක්. ඒ කියන්නේ අපිට multi color generate කරන්න පුළුවන් RGB එකක්. ඉතින් අපිට මෙන්න මේ පුංචි board එකේ බලා ගන්න පුළුවන් ඉන්නේ මේකට එන red LED එකයි මේ blue LED එකයි විතරයි. ඉතින් මේ දෙකෙන් අපිට අර ගොඩක් ලොකු වැඩක් කරගන්න බෑනේ. ඉතින් මේක මේ indicators දෙයක් විතරයි. ඉතින් අපිට මෙන්න මේ board එකේ මෙතන තියෙන මේ blue LED එකටයි red LED එකටයි මේ දෙකටම අමතරව third party විදිහට අපිට දීලා තියෙනවා මෙන්න මේ තියෙන super RGB LED එකක්. ඉතින් ඒක set වෙන්නේ GIO pin 48 අපි ප්‍රෝග්‍රෑම් කරනවා නම් අපිට මෙන්න මේ LED එක කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඉතින් ඇත්තම කතාව අපිට මල්ටි කලර් වැඩ කරගන්නත් පුළුවන්. ඇත්තට මම මාර සතුටු වෙනවා මේ බෝඩ් එක ගැන. මොකද අපි දැන් අර ප්‍රොජෙක්ට් එකක් කරනකොට දැන් අර අපිට පාටින් මොකක් හරි ලයිට් එකක් ඉන්ඩිකේට් කරගන්න ඕන කියලා හිතන්න. ඒ කියන්නේ සාමාන්‍ය දැන් ඔය හිතන්න මොකක් හරි සෙන්සර් එකක් ඉන්ඩිකේට් ඒ කියන්නේ සෙන්සර් දැන් අල්ට්‍රාසොනික් සෙන්සර් එකක් තියෙනවා කියලා හිතන්නකෝ. අල්ට්‍රාසොනික් සෙන්සර් එකකින් එන ඉන්ඩිකේෂන් එක අල්ට්‍රාසොනික් සෙන්සර් කවුරු හරි ඒ කියන්නේ අල්ට්‍රාසොනික් ඉස්සරහින් කවුරු හරි ගියාම රෙඩ් LED එකක් පත්තු වෙලා ඊට පස්සේ ඒකෙන් කවුරු හරි නැත්තම් මේක yellow වගේ කලර් එකක් පෙන්වන්න අපිට අර කැමති පාටක් මේ LED එකෙන් ජෙනරේට් කරගන්න පුළුවන් වෙන එක ගොඩක් ලොකු වාසියක් වෙනවා. ඉතින් මම ඇත්තටම කතාව මේ S3 එකට ගොඩක් ආසයි මෙන්න මේ තියෙන capability එකත් හින්දා. ඉතින් අපි දැන් කතා කරන්න යන්නේ මේ වල තියෙන pins ගැන. මේ තියෙන අපේ C3 Super Mini එක, මේ තියෙන S3 Super Mini එක. ඉතින් අපි මේකෙදී pins ගැන කතා කරොත් මේ C3 Super Mini එකට එන්නේ pin 14ක් වගේ. එතකොට මේ pin 14 නොත් GPIO pins එන්නේ 11ක් හෝ 12ක් වගේ ප්‍රමාණයක්. අය කියන්නේ අපිට sensors එක වෙන්න පුළුවන්, relay module එක වැඩ කරන්න පුළුවන් එන්නේ pin 11ක් හෝ 12ක් වගේ ප්‍රමාණයක් එක්ක. ඒත් මෙන්න මේ තියෙන S3 Super Mini එකේ තියෙන වාසිය තමයි මේකේ දෙපැත්තෙම pins තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම් ඒක. එතකොට දැන් කියන්නේ බෝඩ් එකේ මේ පිටිපස්සේ තියෙන ඉස්සරහත් තව pin දෙකක් ඊට අමතර වෙනවා. එතකොට මම ඔයාලට පෙන්නන්නම් මේකේ GIOP කියන්නේ GPIO pin විතරක් තියෙනවා 27ක ප්‍රමාණයක්. ඒ කියන්නේ ලොකු ප්‍රමාණයක්. ඉතින් 27ක් කියන්නේ අපිට sensor සහ ඒ කියන්නේ relay module වෙන්න පුළුවන් ගොඩක් එක්ක multi tasking වැඩක් කරගන්න මේ pin 27ක් එයාලා අපිට මේකේ දීලා තියෙනවා. ඉතින් ඔයාලට මේ පේනවා ඇති pin layout එක. මේකේ දැක්කම අපිට බලා ගන්න පුළුවන්. ඉතින් පින් 27ක් කියන්නේ ලොකු ප්‍රමාණයක්. ඒ වගේම ඔයාලා හිතන්නකෝ දැන් ඩිස්ප්ලේ, ඒ වගේම SD කාඩ්, සෙන්සර් මේ ගොඩක් එකපාර සම්බන්ධ කරලා අපිට ලොකු වැඩක් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා හිතන්නකෝ ටෝකින් රොබොට් කෙනෙක් වගේ ඔයා හදනවා කියලා. එතකොට අපිට මේකට සෙන්සර්ස් ලොකු ප්‍රමාණයක් හයි කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ඩිස්ප්ලේ එක සෙට් කරගන්න, SD කාඩ් රීඩර් එක, ඒ වගේම තව ඊට අමතරව අල්ට්‍රාසොනික් සෙන්සර් වෙන්න පුළුවන්. ඒ වගේම හියුමිඩිෆයර් වෙන්න පුළුවන්. මේ වගේ ගොඩක් දෙයක් අපිට මේ පින්ස් එක කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මම ඔයාලට කිව්වනේ මම අර පින්ස් ටික පෙන්නන්නම් කියලා. ඔයාලට දැන් මේ පේනවා ඇති. දැන් අපිට මේ පිට තියෙන පින්ස් වලට අමතරව මෙන්න මේ ඩොට් ටිකක් දීලා තියෙන මේ චූටි ඩොට් ඔයාලට පේනවනේ. ඒ ඩොට් ටික අපිට සෝල්ඩ් අවුට් කරලා අපිට එළියට ගන්න පුළුවන් අමතර පින්ස් විදියට. ඉතින් මම තවත් පොඩි දෙයක් ගැන ඔයාලට කියන්නම්. දැන් අපිට මේ S3 එක මේක sorry S3 එක නෙවෙයි. ඉතින් මට වැරදිනවා. සමා වෙන්න එකට වැරදුනා නම් ඔයාලා මේක ගණන් ගන්න එපා. මේ තියෙන C3 එක තියෙනවානේ. මෙන්න මේ තියෙන C3 එකේ අපිට පවර් එක දෙන්න වෙන්නේ ඩිරෙක්ට් එක්ක මෙතන තියෙන මේ 5 වෝල්ට් වලින් හරි 5 වෝල්ට් වලින් තමයි අපිට ඩිරෙක්ට් පවර් එක දෙන්න පුළුවන්. ඊට අමතරව ඉතින් මෙතන මේ තියෙන Type C එකෙන් දෙන්න පුළුවන්. ඊට අමතරව අපිට බැටරි එකක් වගේ ගහලා එක දිගට ඒ කියන්නේ බැටරි charge වෙනවා වගේ අපිට ඔප්ෂන් නැහැ නේ මේකේ. ඒත් මෙන්න මේ තියෙන S3 Super Mini එකේ තියෙන වාසියක් තමයි මේකේ දීලා තිනෝ කෙලින්ම බැටරි වලට අවුට් එකක්. ඒ කියන්නේ VBAT කියන පින් එකක් දීලා තියෙනවා. ඉතින් ඒකෙන් අපිට පුළුවන් onboard lithium ion බැටරි එකක් charge කරගන්න. ඒ කියන්නේ අපි දැන් ඔයා හිතන්නකෝ ප්‍රොජෙක්ට් එකකට ඔයා lithium ion බැටරියක් use කරනවා කියලා. ඒක මේ බෝඩ් එකට ඩිරෙක්ට් ඔයාලට සම්බන්ධ කරගන්න පුළුවන්. ඩිරෙක්ට් සම්බන්ධ කරාම තියෙන වාසිය තමයි මේ බෝඩ් එකෙන් ආයි බැටරි එක ගලව ඉන්න ඕනේ. ඔයාලට මේ තියෙන Type C port එකට ඔයා දැන් ඕනම charge එකකට හරි නැත්නම් ඔයාගේ laptop එකට plug කරාම ඔටෝ ඒ බැටරි එකක් charge වෙනවා. ඒක තමයි මේ ඔප්ෂන් එක. ඉතින් ඒක ගොඩක් අපිට වටිනවා. ඒකින් හින්දා අපිට මේක පොඩි lithium ion බැටරි එකක් උනත් සම්බන්ධ කරලා ඒක rechargeable වෙන්න තියලා ඒ වගේ ලොකු ප්‍රොජෙක්ට් එකක් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් C3 එක හොඳ නෑ කියනවා නෙමෙයි. ඒත් මේකේ අර තියෙන ස්පෙસિෆිකේෂන් අඩුයි. ඉතින් ඒක හින්දා අපිට අර කරන්න තියෙන ප්‍රමාණය ලිමිට් වෙනවා. ඒ වුණාට මේකෙදි අපිට හිතන්න පුළුවන් නම් අපිට කරන්න පුළුවන් වැඩ ගොඩයි. ඉතින් තේරෙනවනේ ඉතින් දෙකේ වෙනස බැලුවම උනා. ඒ වගේම ඉතින් තව පොඩි දෙයක් අපිට වෙළඳ පොලේ ගත්තොත් ඉතින් මේකේ මිලෙන් අඩු නම් මෙන්න මේ තියෙන C3 mini එක. මේක අපිට වෙළඳ පොල මිල සාමාන්‍යයෙන් රුපියල් 1000කට අඩුවෙන් වගේ ගන්න පුළුවන්. 1000ත් රුපියල් 700ත් අතර වගේ තමයි මේකේ වෙළඳ පොල වෙන්නේ. ඒත් මෙන්න මේ තියෙන ESP32 S3 Super Mini එක ඉදාන අතින් ගත්තොත් පොඩ්ඩක් සැර වැඩි. මේක 1900ත් 1500ත් අතර ප්‍රයිස් එකන සමහරවිට රුපියල් 2000ක් වගේ වෙන අවස්ථා නැතුවම නොවේ. ඉතින් ප්‍රයිස් එකෙන් ගත්තොත් අපිට ලාභ මේ තියෙන
C3 මිනි එක අපේ කරන පුංචි ස්මාර්ට් IoT ප්‍රොජෙක්ට් එකක් කරනවා නම් ඒ කියන්නේ ඔයා ස්මාර්ට් විදිහට පොඩියට කරන්න. ඒ කියන්නේ ස්මාර්ට් හෝම් එකක් ඒ වගේ මේ වගේ දෙයක් කරන්න බලාපොරොත්තු වෙන. ඒ කියන්නේ ස්මාර්ට් ඇසිස්ටන්ට් කෙනෙක් ඒ වගේ එකක් බලාපොරොත්තු වෙනවා නම් පොඩියට බජට් ලෝ බජට් කරන්න මම රෙකමන්ඩ් කරනවා මේ තියෙන ESP32 C3 මිනි එක. ඒ වගේම ඔයාලගේ කොස්ට් එක පොඩ්ඩක් හොඳයි නම් ඒ වගේම AI සහ මැෂීන් ලර්නින් එක වැඩ කරන්න ඔයට පයිතන් එක වෙන්න පුළුවන් නැත්තම් AI රොබෝට් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම මොකක් හරි AI විදිහට ප්‍රොසෙසින් AI පවර්ඩ් ප්‍රොසෙසින් වෙන්න දෙයක් වෙන්න පුළුවන්. AI chatbot කෙනෙක් වෙන්න පුළුවන්. ස්මාර්ට් AI හෝම් එකක් වෙන්න පුළුවන්. මේ වගේ දෙයක් හදනවා නම් මම 100% රෙකමන්ඩ් කරනවා මෙන්න මේ තියෙන ESP32 S3 Super Mini එක. ඉතින් මම ඉස්සරහට ඔයාලට ගේන්නම් මේ වලින් කරන්න පුළුවන් ප්‍රොජෙක්ට් ගොඩාක් අරන් එන්න. ඉතින් මේ දේවල් ටික ගැන තමයි මේ බෝඩ් දෙකෙන් කතා කරන්න තියෙන්නේ. ඔයාලට මේ බෝඩ් දෙක ගැන අමතරව තව ඉගෙන ගන්න දේවල් ඕන නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඔයාලා කමෙන්ට් එකක් දැම්මොත් තමයි ඉතින් මට ඉස්සරහට තවත් අදහස් එන්නේ. ඉතින් තවත් වීඩියෝ කරන්න. ඒකින්ද ඔයාලා අනිවාර්යෙන් ඉල්ලන්න ඔයාලට මේ රොබෝට් කෙනෙක් හදන හැටි ඕනේ මේ වගේ දේවල් කමෙන්ට් කරගෙන යන්න යාළුවනේ. මම ඔයාලට අනිවාර්යෙන් වීඩියෝස් අරන් එනවා. ඉතින් අද අපේ මේ තියෙන්නේ කෙටි වීඩියෝ එකක් මම අරන් ආවේ. මොකද මට ගොඩ දවසකින් වීඩියෝ එකක් දාන්න බැරුණා. ඉතින් මේ වගේ කෙටි වීඩියෝස් මන් දිගටම අරන් එනවා. ඔයාලා ආස නම් අනිවාර්යෙන් subscribe කරලා bell icon එක ඕල් දාලා තියාගන්න.